තියෙන්නේ ඇවිල්ලා SLU කැම්පස් එක. ඔන්න අපිට ඇත්තටම හම්බුණා අලුත් ගැජට් එකක්. මේ තියෙන්නේ ඇවිල්ලා ස්ටුඩන්ට් ඇපාර්ට්මන්ට්ස්. මේ වගාබිම් වල විවිධාකාරයේ දේවල් වගා කරනවා. ඉන්න එන්නේ මල් ඇවිල්ලා තමයි කොළ එන්නේ. මේ පැත්තේ නම් කට්ටිය වැඩ පටන්ගෙන එකලේ හුලං අඩුයි නම් මෙතනින් පුළුවන් හුලං ගහගෙන යන්න. දැන් අපි යන්නේ ඔන්න ගෙවල් ටිකක් මැදින්. ආයුබෝවන් ඔයාලට ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්න හිතුවා. එතකොට අද දවසේදී මම ආයෙසරයක් ඔයාලව එක්කගෙන යන්නේ අපේ පුතාගේ ඉස්කෝලේ ළඟට. හැබැයි අපි යන්නේ අපි කලින් පාර ගියපු පාරෙන් නෙවෙයි වෙන පාරකින් තමයි යන්නේ. එතකොට අද හරිම ලස්සන දවසක්. ඉර පායලා තියෙනවා. ගොඩ දවසකට පස්සේ සාමාන්‍යයෙන් මේ වගේ දවස් ටිකක් අඩුයි. මම කලිනුත් වීඩියෝස් වල කියලා තියෙනවා. ගොඩාක් වෙලාවට සීතල දවස් තමයි තියෙන්නේ වින්ටර් එකෙන් පස්සේ. ඊට අමතරව සමයක පටන් ගන්නකම්ම නැත්තම් අප්‍රේල් මාසෙදි මේ වගේ වෙදර් එක වෙනස් වෙනවා. අපි කියන්නේ අප්‍රේල් වෙදර් එක හැම වෙලාවෙම up and down ටෙම්පරේචර් එක වෙනස් වෙනවා. ඉතින් හරි. මේ ඉස්කෝලේ යන ගමන් ඔන්න පොඩි එක්කෙනාට හම්බුණා පොඩි තැනක්. එයා ඔන්න වතුරට ගල් දාලා ඉන්නවා, ගල් ගහනවා. ඉතින් මේ දවස්වල මේ ලස්සන නිසාම පරිසරය ගොඩක් විඳින්න පුළුවන්. හරි පොඩි එක්කෙනා ලෑස්ති. එහෙනම් අපි ගමන පටන් ගමු. හරි ඔන්න අපි එහෙනම් ගමන පටන් ගත්තා. ඉතින් මේ හරිම ලේසි බයිසිකලෙන් ගමන් යන්න කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි පාරවල් හදලා තියෙනවා හරි පිළිවෙලට. එතකොට ඔයාලට පේන වෙති එක පැත්තකින් යනවා බස් පාර, ඒත් එක්කම සමාන්තරව යනවා බයිසිකල් පාර. ඉතින් මේ කන්සෙප්ට් එක සිටි එකෙන් සිටි එකට වෙනස් වෙන්න පුළුවන්. සමහර සිටිස් වල බස් පාරෙම බයිසිකල් යන්න තියෙනවා. නමුත් අපි ඉන්න මේ සිටි එකේ උපසලවල ගොඩාක් බයිසිකල් පාරවල් බස් පාරට සමාන්තරව තමයි තියෙන්නේ. ඒත් එක්කම සාමාන්‍යයෙන් උදේ වෙලාව වෙලා 7:00ට විතර වගේ පොඩි එක්කෙනාගේ ඉස්කෝලේ පටන් ගන්න තියෙන්නේ 8:20ට. එතකොට 8:20ට කලින් අපිට ඕනි නම් පොඩ්ඩක් ඉස්කෝලෙන් තියන්න පුළුවන්. හරි මේ තියෙන්නේ ඇවිල්ලා SLU කැම්පස් එක. එතකොට ඔප්සාලවල තියෙනවා බ්‍රාන්ච් එකක්. ඊට අමතරව මල්මවල සහ මං හිතන විදිහට තව එක සිටි එකක තියෙනවා මේක බ්‍රාන්චස්. කොහොම හරි මේක හරිම ලස්සන පරිසරයක තියෙන කැම්පස් එකක්. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති සමහර ගස් තියෙනවා. තාම වින්ටර් එකෙන් පස්සේ කොළ ඇවිල්ලා නැහැ. ඒ වුණාට මේ දවස්වල ඉර එළිය ගොඩක් වැඩියෙන් තියෙන නිසා සාමාන්‍යයෙන් ඉර බහින්නේ හවස 8:45ට වගේ. ඉර පායනවා සාමාන්‍යයෙන් පාන්දර 5ට වගේ මේ අප්‍රේල් මාසේ මේ වෙද්දි. එතකොට ගොඩක් කාලයක් ඉර එළිය තියෙන නිසා ගස්වැල් හරිම ඉක්මනට වර්ධනය වෙනවා. ඒ නිසා පරිසරයේ සිදුවන වෙනස්කම් හරිම ඉක්මනින් සිද්ධ වෙනවා මේ කාල සීමාවෙදී. ඔයාලට පේනවා ඇති මේ සමහර ගස්වල මල් පිපිලා. ඔන්න ඉතින් ඔයාලට පේනවා ඇති මිනිස්සු වැඩට යන්න කලින් තමන්ගේ සාමාන්‍යයෙන් සත්තු එහෙම බල්ලෝ වගේ ඉන්නවනම් ඒගොල්ලෝ එළියට එක්කන් යනවා. ඉතින් මෙහි හැම බල්ලෙක්ටම අයිතිකාරයෙක් ඉන්නවා. එතකොට ඒ වගේමයි බල්ලොන් එළියට එක්කගෙන යද්දී පටියක් දාලා යට ගහලා තමයි අරගෙන යන්නේ. ඔන්න අපිට ඇත්තටම හම්බුණා අලුත් ගැජට් එකක්. මේ ඇවිල්ලා මේකෙන් තනකොළ කැපෙනවා. මේ තියෙන කැම්පස් එකේ ඒරියා එක පුරාම මෙහෙම ගොඩක් ඒවා තියෙනවා. නමුත් තාම මම හිතන්නේ මේක ඔන් කරලා නැහැ. තාම උදේ පාන්දර නිසා ටිකක් දවල් වෙද්දි මේක ඔන් කරලා වැඩ කරන්න පටන් ගනි. හරි මේ තියෙන්නේ ඇවිල්ලා ස්ටුඩන්ට් ඇපාර්ට්මන්ට්ස්. එතකොට අනිත් පැත්තෙන් ඔයාලා දැක්කනේ කැම්පස් එක තිබ්බා. මෙන්න මේ ඇතුළට ගියාම SLU එකේ ස්ටුඩන්ට් ඇපාර්ට්මන්ට්ස් තියෙනවා.
හරි ඔන්න ඔය විදිහට ඉස්සරහට ඇදෙද්දින් ඔයාලට පේනවා ඇති ඈතින් තියෙනවා මෙන්න මේ වගේ වගාබිම් අක්කර ලොකු ගානක වගාබිම් තියෙනවා පාර දෙපැත්තේ. ඉතින් මේවල මේ මෑතකදී තමයි මං හිතන්නේ භූමිය සකස් කරලා පැල වර්ග දැම්මේ. එතකොට තාම මේ පොළවෙන් පොඩි පොඩි පැල මතුවෙන ගමන් තියෙන්නේ. අපි බලමු මෙතන තියෙනවා පැල වර්ග. එතකොට මේවල මේ වගාබිම් වල විවිධාකාරයේ දේවල් වගා කරනවා. ගොඩක් වගා කරනවා රැප්ස්, ඊට පස්සේ බාර්ලි වගේ දේවල්, ඊට පස්සේ අර්තාපල් එක සැලඩ් වර්ග, ඒ වගේ දේවල් තමයි අපි නුප්සල සිටි එකේ බහුලව වගා කරන්නේ. ඔයාලට පේනවා ඇති ඈතින් ළමයි විස්කෝලට දාන්න ගොඩාක් පවුල් වල කට්ටිය යන්නේ බයිසිකල් වලින්. හරි තව පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු එහෙනම්. ඔන්න ඉතින් ඉස්සරහින් යනවා චූටි බටු ඇටයක්. පොඩි බබෙක් යනවා අවුරුදු 3-4ක බබෙක්. එතකොට එයාට ටිකක් මහන්සි වෙලා වගේ මේ හරි. ඊට පස්සේ ওই පැත්තකින් තියෙන්නේ අපේ ගමේ ඇත්තටම තියෙන ඉස්කෝලේ. ඔයාලට පේනවා ඇති ළමයි ඉස්කෝලේට එන ගමන් තාම තියෙන්නේ. එතකොට අපේ බබා මේ ඉස්කෝලේ පහු කරලා වෙන ඉස්කෝලේකට යන්න ප්‍රධානම හේතුව තමයි මේ ඉස්කෝලේ පන්ති තියෙන්නේ 3 වසරට යනකම් විතරයි. එතකොට මෙයාව ආයේ වෙන ඉස්කෝලේකට මාරු කරන්න වෙන නිසා අපි හිතුවා මේ ඉස්කෝලේ නැතුව වෙන ඉස්කෝලේකට බබාව දාන්න. එතකොට ගොඩාක් වෙලාවට ඇවිල්ලා ළඟම පාසල ලැබෙනවා. ඒ කියන්නේ පයින් යන්න පුළුවන් දුරේ, නැත්තම් බයිසිකලෙන් යන්න පුළුවන් දුර. නමුත් අපි අපේ වැඩ පහසු කරගන්න තියෙන අවශ්‍යතාවය නිසාම ළමයව දාලා තියෙන්නේ ටවුන් එකට පොඩ්ඩක් ළඟ ඉස්කෝලේකට. නැත්තම් මේ වගේ ගොඩක් දුර එන්න ඕනේ. සාමාන්‍ය ගොඩක් දුර කියන්නේ කිලෝමීටර් 5ක් වගේ තියෙන්නේ නම් ඉස්කෝලේට. නමුත් කිලෝමීටර් 2.5 වගේ අතරත තියෙන ඉස්කෝලයක් ගොඩක් වෙලාවට ලැබෙනවා. දැන් අපි යන්නේ ඔන්න ගෙවල් ටිකක් මැදින්. එතකොට ගෙවල් ටිකක් කියලා කියන්නේ අපාර්ට්මන්ට්ස් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මම නිකන් පෙන්වන්න හිතුවේ මෙහි තියෙන අපාර්ට්මන්ට්ස් වල තියෙන concept එක. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ හැම තැනකම තියෙනවා පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න පොඩි පාර්ක් එකක්. ඒකත් විශේෂයි. ඊට පස්සේ හරිම පිරිසිදුයි හැම තැනම. හරි ලෙෆ්ට් එකට යන්න. ඒ නිසා මම මේක මැදින් පොඩ්ඩක් ඉන්න හිතුවේ පොඩ්ඩක් ඔයාලට පෙන්වන්න මොන වගේද කියලා. එතකොට ලොකුවට සද්ද බද්ද නැහැ. තාම නිශ්ශබ්දයි. කොහොමත් ගොඩක් මෙහි නිශ්ශබ්දයි සාමාන්‍යයෙන්. හරි රයිට් ඔහොම යන්න. හරි ඔන්න ඔය විදිහට ටිකක් ඉස්සරහට ඇදෙද්දී ලස්සන මල් ගහක් තියෙනවා. මට හිතුණා ඒකත් පෙන්වන්න කියලා. හරි මේ වගේ මල් ගස් වල මුලින්ම එන්නේ මල් ඇවිල්ලා තමයි කොළ එන්නේ. ඉතින් ලොකු ගහක්. හැබැයි මේ ලස්සන තව ටික දවසක් විතරයි තියෙන්නේ. මොකද ඊට පස්සේ ඉක්මනටම මේ මල් හැලෙනවා. සතියක් දෙකක් යද්දි ඊට පස්සේ වෙන මල් වර්ග එනවා. සහ මේ වල වැඩිපුර මේ වගේ ගස් වල වැඩිපුර කොළ එනවා. ඉතින් ඔයාලට පේනද මෙන්න මේ තියෙන ගහ ඒ වර්ගෙම එකක්. හැබැයි මේකේ දැන් කොළ ගොඩක් ඇවිල්ලා තියෙන්නේ මල් වලට වැඩිය. ඒ කියන්නේ මල් හැලිලා තියෙන්නේ. මොකද මල්නේ මුලින්ම එන්නේ. හැබැයි සමහර ගස් වල කොළ ඇවිල්ලා සාමාන්‍යයෙන් ලංකාවේ වගේ ලංකාවේ තියෙන ගොඩක් ගස් වල වගේ මුලින්ම කොළ ඇවිල්ලා මල් එනවා. ඔන්න ඔහොම ටිකක් ඉස්සරහට යද්දි මෙන්න මේ පැත්තේ නම් කට්ටිය වැඩ පටන් ගෙන. මොකද මේ දැන් ඇවිල්ලා උදේ 8ටත් ළඟ නිසා පාරවල් හදනවා. පාරවල් නෙමෙයි ඇත්තටම පාකින් ඒරියා එකක්. ඔන්න ඔය විදිහට රෙනොවේට් කරනවා. හරි ඔන්න ටිකක් ඉස්සරහට ඇවිදගෙන ඉද්දි ඔයාලට පෙන්වන්න තව අලුත් දෙයක් තියෙනවා.
මේ ඇවිල්ලා ලුෆ්ට් පොම්ප් කියලා කියන්නේ අපිට පුළුවන් මේකෙන් හුලං ගහන්න. එතකොට බයිසිකල් වල එන අයට මෙතන බයිසිකලේ හුලං අඩුයි නම් මෙතනින් පුළුවන් හුලං ගහගෙන යන්න. ඉතින් මේ වගේ ඒවා ටවුන් එකේ හැම තැනකම තියෙනවා. හුලං කොපෙන්නන්නේ කට්ටියට හුලං එන විදිය. එහෙම කරකලා චුට්ටක් ඊට පස්සේ ඔබනවා. කො සද්ද බලන්න. අහහ. අසේද ආයකට. හරි ඔන්න ඔය විදියට මේකෙන් පුළුවන් හුලං ගහ ගන්න. ඊට පස්සේ මෙතන මාක් කරලා තියෙනවා මොන වගේ බයිසිකල් වලට ඊට පස්සේ වීල් චෙයර්ස් වලට සහ ස්ට්‍රෝලර් වලට වගේ ඒ වල ටයර් වලට හුලං ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ දාලා තියෙනවා මේකේ මොන හරි වැරද්දක් වුණොත් ඒ කියන්නේ මේක වැඩ කරන්නේ නැති වුණොත් වගේ ඉන්ෆෝම් කරන්න කියලා මෙහි කොමියුන් එකට. හරි අපි යමු ඉස්සරහට. එන්න මේ පැත්තේ තියෙනවා තව ඉස්කෝලයක්. හැබැයි මේක ඇවිල්ලා විශේෂ අවශ්‍යතා තියෙන ළමයින්ට ළමයි වෙනුවෙන් හදපු ඉස්කෝලයක්. ඒ නිසා අපි තව යන්න ඕනි අපේ පොඩ්ඩගේ ඉස්කෝලේට. ඉතින් ඔයාලට මතක ඇති මෙහි සාමාන්‍ය වින්ට් එකත් එක්ක කොයිතරම් නම් අයිස් තියනවද කියලා. වින්ට් එකත් එක්ක හිම කොයිතරම් නම් තියනවද කියලා ඔයාලට මතක ඇති. නමුත් ඒ හැමදේම දැන් දිය වෙලා තියෙන්නේ. අපි යන පාර අතරමඟදී හම්බුන බස් වල ටිකක් තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙතෙන් එනවා බස් නම්බර් 4 ඊට පස්සේ බස් නම්බර් 12. එතකොට හරිම ලේසියෙන් බස් වල ගමන් කරන අයට පුළුවන් බස් එන්නේ කීයටද කියලා බලා ගන්න. එතකොට මේ තියෙන හොස්පිටාලත් කියන්නේ බස් වලට කියන නම. ඊට පස්සේ තියෙනවා බස් නම්බර් එක සහ බස් එක යන රූට් එක. ඊට අමතරව තියෙනවා බස් එක දැන් ওই වම් පැත්තේ තියෙන අංක 4 තියෙන මුලින්ම ඒ ඇවිල්ලා උදේ 4 ඊට පස්සේ උදේ 4:06ට පළවෙනි බස් එක තියෙනවා. ඊට පස්සේ උදේ 4:37ට ඊළඟ බස් එක තියෙනවා සඳුදා සහ සිකුරාදා කියන දවස්වල. සඳුදා සිට සිකුරාදා කියන දවස්වල. ඊට අමතරව ඔය ලෝදාක් කියලා තියෙන්නේ සැටර්ඩේස් වල. ඊට පස්සේ සන්ඩේස් වල සහ නතර කරන බස් හෝල්ස් මොනවද කියලා මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා පහළට යනකම්. ඉතින් ওই විදිහට හරිම පහසුවෙන් මෙතෙන් එන පුද්ගලයෙක්ට කොහොමද බස් ගමන් කරන්නේ මොන වගේ වෙලාවටද බස් තියෙන්නේ කියලා පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපිට තව කැම්පස් එකක් හම්බුණා අපි යන අතර මඟදී. ඉතින් හිතුවා ඒකත් ඔයාලට පෙන්නගෙන යන්න කියලා. මෙතන ෆැකල්ටිස් කීපයක් තියෙනවා ඉස්සරහට වෙන්න තව. උප්සලා යුනිවර්සිටි එක ඇත්තටම ගොඩක් ලොකු. ඒ වගේම ප්‍රසිද්ධ යුනිවර්සිටි එකක්. මේකේ තැන් තැන් වල තියෙනවා ෆැකල්ටිස්. හරි ඔන්න ආවා අපි උප්සලා සිටි එකට. ඇත්තටම ගොඩක් දැන් ළඟයි සහ මෙයාගේ ඉස්කෝලේට ගොඩක් ළඟයි. එතකොට ඔයාලට පේනවා ඇති සමහර ඉස්කෝලවල ළමයි ඇවිල්ලා සෙල්ලම් කරනවා. ඉස්කෝලේ පටන්ගෙන නෑ. ගොඩක් ඉස්කෝල 8:20ට 8:00 වගේ තමයි පටන් ගන්නෙ. ඉතින් මේ වගේ ඉස්කෝලේට කලින් එන අය ටීචර්ස්ලා එළියේ ඉන්නවා සෙල්ලම් කරනවා. සහ මේ අපි දැන් යන තැන ටිකක් ඇත්තටම කාර්යබහුලයි. මිනිස්සු දැන් වැඩ කරන්න තව ටිකකින් පටන් ගන්න නිසා හරිම බිසි ඇත්තටම මේ වෙලාව. ඒ නිසා මේ පාරේ ටිකක් පරිස්සමට යන්න ඕනේ. හරි ඔන්න ඔය විදිහට පොඩ්ඩක් ඉස්කෝලේ ළඟට ආවා අපි. අපි ආවේ 8:14 වල. ඉතින් දැන් 8:15. 8 කීයද? 8:15 නේ. තව විනාඩි 5ක් තියෙන ඉස්කෝලේ පටන් ගන්න. ඉතින් මේ වගේ හැමතැනම පොඩ්ඩක් බයිසිකල් වලින් එන අයට බයිසිකල් නතර කරන්න පහසුකම් තියෙනවා. සහ ඇතුලේ කට්ටිය සෙල්ලම් කරනවා. මෙතනින් ඇතුලට මට වීඩියෝ කරන්න බෑ. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා
ෆ්‍රී ස්කූල් එක. ඒ ස්කෝලෙම හරි මම පොඩි එක්කෙනාව දාලා ඔන්න ආයෙත් යන ගමන්. channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලා කවුරු හරි channel එක subscribe කරලා තියාගන්න. තව අලුත් වෙනස් ගොඩක් දේවල් ස්වීඩනය ගැන වගේම යුරෝපයේ අපි දකින දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් හැමෝටම ජය වේවා. හැමෝම channel එකත් එක්ක රැඳිලා ඉන්න ගොඩක් ස්තුතියි. ජය වේවා හැමෝටම.